Hi guys. අපි අදත් පටන් ගන්නේ පොඩ්කාස්ට් එකක් කරන්න. ඉතින් මගේ තුන්වෙනි පොඩ්කාස්ට් එක තමයි මේ පොඩ්කාස්ට් සීරීස් එකේ සිංහල ටෙක් පොඩ්කාස්ට් එකේ. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මගේම බැච්මේට් කෙනෙක්. ග්‍රැජුවේට් වෙලා ෆුල් ස්ටැක් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට දැන් වැඩ කරනවා ක්‍රේන් කියන කම්පැනි එකේ. ඉතින් අංජනට අවුරුද්දකට වඩා වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවද? ඉතින් අද අංජන අතිරණ තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අංජන වෙල්කම් කියලා පිළිගන්නවා අපේ පොඩ්කාස්ට් එකට. ගුඩ ඉවිනිං රුක්ෂා, තැන්ක් යූ සෝ මච් මට ඉන්වයිට් කරාට පොඩ්කාස්ට් එකට. අපි හොඳ අදහස් ටිකක් අපි දෙන්න බලමු පොඩ්කාස්ට් එකේ. අනිවාර්යෙන්ම. ඉතින් අංජන අපි ඔව්. මුලින්ම ප්‍රශ්නේ පටන් ගමු. දැන් ඔයා අවුරුද්දකට වඩා එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ ග්‍රැජුවේට් වෙලා මොරටු යුනිවර්සිටි එකේ ෆැකල්ටි ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ පීඨයෙන් ග්‍රැජුවේට් වෙලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඔයා වැඩ කරා. මොකද හිතෙන්නේ ඉන්ඩස්ට්‍රි ඔව්. එක ගැන? කොහොමද ඉන්ඩස්ට්‍රි එක ගැන ඔයාට මොකක්ද ප්‍රවේශයක් ගන්න තියෙන්නේ? ඔව් රුක්ෂාන්, ඇත්තටම මම ඉන්ටර්න්ෂිප් එකේ ඉඳලා මම කියන්නම්. එතනත් මට ලොකු ඉම්පැක්ට් එකක් තියෙන නිසා මම 3rd year ඉන්ටර්න්ෂිප් එකේදී මම ඉන්ටර්න්ෂිප් එක කරේ ඇලියෝන් ටෙක්නොලොජිස් කම්පැනි එක. එතකොට ඇත්තටම මට ඉන්ටර්න්ෂිප් එකට යනකම්ම ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තිබුණේ නැහැ එම ලොකුවට සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක ගැන. නමුත් ඉන්ටර්න්ෂිප් එකේදී තමයි මට මේකේ අර මේකේ තියෙන අර එක්සයිටිං, ඊළඟට අපිට අර කුතුහලය තියෙනවා මේක අලුත් දේවල් ඉගෙන ගන්න, මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන අදහස ලැබුණ ඇත්තටම ඇලියෝන් ටෙක්නොලොජිස් කම්පැනි එකේදී. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මුලින්ම මට එතනදී අර සොෆ්ට්වෙයාර් අපිට අර ඒගොල්ලෝගේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම ගොඩක් ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. අපිට මුලින්ම ඔන්බෝඩ් වෙනකොට ප්‍රොජෙක්ට් එකක් තිබුණා. එතනින් පස්සේ තමයි අපිව ඇසයින් කරේ ප්‍රොජෙක්ට්ස් වලට. එතනදී මුලින් මට ෆුල් ස්ටැක් ප්‍රොජෙක්ට් එකකට වැඩ කරන්න හම්බුණා. එතනින් පස්සේ ආයේ මට තව ටීම් එකකට වැඩ කරන්න හම්බුණා DevOps. හ්ම් හ්ම්. ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. ඔව්, DevOps ටීම් එකකට වැඩ කරන්න හම්බුණා මට මාස දෙකක් විතර. එතනදී විශේෂයෙන් මම කවදාවත් අර අහලා තිබුණ නැති SSH වගේ දේවල්, SSH කනෙක්ෂන්, ඒතර ඩොකර් ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් තිබුණා. ඩොකර්, CI/CD, Jenkins, Nginx වගේ ටූල්ස් පාවිච්චි කරා. ඒ වගේම රිවර්ස් ප්‍රොක්සි වගේ දේවල් කරා. ඇත්තටම R&D එකක් වගේ තමයි එතන ගියේ. ඒක ඊට පස්සේ ඒක සක්සස්ෆුල් වෙලා අපි ඒක ඉම්ප්ලිමන්ට් කරා. ඇත්තටම මේ පයිප්ලයින් එක අපි ඉම්ප්ලිමන්ට් කරේ ටිකක් අමුතු විදිහකට. මගේ ලීඩ් හිටියේ සුරේෂ්, ලසන්ත සුරේෂ් අයියා, මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්. එතන තමයි විශේෂයෙන්ම ටර්නින් පොයින්ට් එක. මට ඉන්ට්‍රෙස්ට් එකක් ආවේ මේ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ අර සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්, වෙබ් ඩෙවලොප්මන්ට් කියන දේම විතරක් නෙමෙයි. නමුත් එතනින් එහාට ගිහුව තව ඉන්ට්‍රෙස්ටිං ටොපික්ස් ගොඩක් තියෙනවා. අනිවාර්යෙන්ම. අපිට අපිට ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන දේ. ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ. ඇත්තටම අංජන එතන මට පොඩ්ඩක් ඉන්ටරප්ට් කරන්න ඕනේ ඔයා කියපු එකට. ඔයා ඔව්. ඉන්ට්‍රස්ට් එක ගැන කතා කරා. ඉන්ට්‍රස්ට් එක ගැන කතා කරන්න ඇත්තේ මං හිතන්නේ ඒ ලෙවල් කාලේ IT ස්පෙસિෆික් සබ්ජෙක්ට්ස් ඔයා කරන්න නැතුව ඇති මං හිතන්නේ. එහෙමද හේතුව? ඔව්, ඒ කියන්නේ A level විතරක් නෙවෙයි, මම O level වලටවත් IT කරේ නෑ ඇත්තටම. O level වලටවත් IT කරේ නෑ. A level වලට maths කරේ. එතකොට අර එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් ලොකුවට තිබුණේ නැහැ මුලදී. නමුත් අර අනිවාර්යෙන්. ඉන්ටර්න්ෂිප් එකත් එක්ක තමයි මෙතන ලොකු දෙයක් තියෙනවා. හරි දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අපිට එන්ජොයි කරන ගමන් වැඩ කරන්න පුළුවන් කියන දේ ආවේ ඇත්තටම එතනින් තමයි. අනිවාර්යෙන් මම හිතන්නේ ඒක ගොඩක් කට්ටියට වැදගත් ඇති. මොකද මට ඇත්තටම ඊයේත් අපේ කැම්පස් එකට අලුතෙන්ම බැච් එකේ මල්ලි කෙනෙක් කතා කරා 25 බැච් එකේ. ඒතර ඒ ඔව්. මල්ලිට කලින් තිබ්බ ප්‍රශ්නයක් කිව්වා. ඒ කියන්නේ බයෝ කරලා IT සයිඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඇත්තට මට තුනත් බයෝ කරලා ඔව්. IT සයිඩ් එකේ යන්න පුළුවන් පාත් එකක් තියෙනවා කියලා මම දැනන් හිටියෙත් නෑ මුලින්. ඔව්. ඉතින් අත ඒක එහෙම. ඇත්තම අර සමහරුන්ට සෙට් වෙනවා, සමහර අයට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බයෝ කරලා මෙඩිසින් යන්නම බලන් ඉන්න කෙනෙක්ට වඩා අර අංජන කිව්වා වගේ මේ පැත්තකුත් තියෙනවා කියලා හොයලා ඉන්ට්‍රස්ට් කට්ටියක් මම හිතන්නේ ඉන්නවා එහෙම බලාගෙන. ඉතින් ඒගොල්ලන්ට මම හිතන්නේ හොඳ උදාහරණයක් අංජන A level කරද්දි O level කරද්දි ICT කරලා තිබ්බේ නැති වුණාට දැන් හොඳ කම්පැනි එකක සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම හිතනවා ඒක මොටිවේෂන් එකක් වෙයි කියලා. අපි එතනින් එහාට යන් අංජන ඉන්ටර්න් එකෙන් පස්සේ. හරි. ඔව්. ඊට පස්සේ ඇත්තටම ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ මම ඩිග්‍රී එකේ වැඩ ටික ඉවර වුණාට පස්සේ වැඩ ට්‍රයිබර්ඩ් API කම්පැනි එකේ තමයි වැඩ කරේ. ඒකේ API Genie කියන ප්‍රොඩක්ට් එකේ. එතනදී ඇත්තටම මම ඇත්තටම ෆයිනල් ඉයර් එකේදීම ගොඩක් සහභාගී වුණා ඇත්තටම මීට්අප්ස් වලට. ඒ වෙලාවේදී ගොඩාක් මම ඔය අයියලාගෙන්, ඒ වගේ මම දන්න සීනියර් බැච් වල අයියලාගෙන්, ඒ හැමෝගෙම අහපු දෙයක් තමයි මොන වගේ කම්පැනි එකක්ද අපි තෝරගන්න ඕනේ ෆස්ට් ජොබ් එකට යද්දි. එතනදී මට ඇත්තටම more than 80% ආපු
ඔපිනියන එක තමයි ස්ටාර්ට්අප් එකකට යන්න කියන එක. ඒකේ ඒගොල්ලෝ කිව්වේ ඇත්තටම පළවෙනි ඒ කියන්නේ මුල් ජොබ් එක විදිහට අපි ස්ටාර්ට්අප් එකට ගියාම අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. අර ඒ ජොබ් එකකට ඒ අපේ රෝල් එකට ස්පෙસિෆික් දේ විතරක් නෙමෙයි. විශේෂයෙන් අපිට අපි ඇත්තටම අපි හදන දෙයට අපි රෙස්පොන්සිබල් පර්සන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් DevOps ඊළඟට ටෙස්ටිං පැත්ත, ක්ලවුඩ් පැත්ත මේ ඔක්කොම අර ඩිවලොප්මන්ට් ඉඳලා ඩිප්ලොයමන්ට් වෙනකම් මේ ෆුල් සයිකල් එකම ඊළඟට කස්ටමර්ස්ලා ඉන්නවනම් කස්ටමර්ස්ලා එක්කලා ඩිරෙක්ට්ලි ඉන්ටරැක්ට් වෙන එක මේ ඔක්කොම ෆුල් එක්ස්පීරියන්ස් එකකට ගන්න පුළුවන් ස්ටාර්ට්අප් එකකදී. ඒ අනිවාර්යෙන්ම ඒ ඒ අංජන experience එක තිබුණා. සරි ඇතරම අංජන ඔව් ඇත්තටම එතන මේ මට පොයින්ට් එකක් ඇඩ් කරන්න තියෙන මමත් ග්‍රැජුවේට් වෙලා වැඩ කරේ බොහොම පොඩි ස්ටාර්ට්අප් එකක් ඇත්තටම 4-5 දෙනෙක් තමයි ඉටි ටීම් එකේම. ඒතකොට සමහරලාට අපි ඩෙවලොප් කරනවා වගේම අපිට කස්ටමර්ස්ලාට කතා කරන්න වෙන්නේ අපිටම තමයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තම අපිටම වා තමයි. කිව්වා වගේ අර අපිට ගොඩක් දේවල් ටච් වෙනවා ස්ටාර්ට්අප් එක වැඩ කරද්දි. ඒක මම හිතනවා වැලිඩ් පොයින්ට් එකක්. හැබැයි සමහරව ඉන්නවා අංජන ඒගොල්ලෝ කැමති ස්ටේබල් ජොබ් එකක් මුලින් ඉඳලම කරන්න ග්‍රැජුවේට් වෙච්ච ගමන්. ඉතින් ඒගොල්ලන්ටත් ඒගොල්ලොන්ගේ ඒ පාර්ට් එකක් තියෙනවා. නමුත් මේ කියන්නේ අර දැන් සමහරව ඉන්නවා අංජන ඒගොල්ලෝ UI UX වලට ටිකක් ආසයි. software engineering වලට ටිකක් ආසයි. DevOps වලට ටිකක් ආසයි. දන්නේ නැහැ තාම මොකක්ද මං ස්පෙෂලායිස් කරන්න ඕනේ කියලා. මං හිතනවා ඒ වගේ කෙනෙක්ට ස්ටාර්ට්අප් එකක් සෙට් වෙයි කියලා මුලින්. මොකද හිතන්නේ අංජන ඒක ගැන? මගේ ඔපිනියන් එක ගැන. ඔව්. ඔව් ඒක ඇත්තටම ඒකට ඇත්තට මාත් එකගයි රුක්ෂන්. මොකද එතකොට එයාට හැමතැනකම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ එයාට එතනදී ඇත්තටම එයාගේ ට්‍රූ පැෂන් එක මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. එතනින් එතකොට එයාට ඉස්සරහට එයාගේ හරියටම මම මොකක්ද ස්පෙෂලායිස් කරන්න ඕනේ කියන පාත් එක යන්න පුළුවන් නිසා ඇත්තටම ඒ වගේ කෙනෙකුට අනිවාර්යෙන් ස්ටාර්ට්අප් එකක් වැදගත්. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මම දැන් අපි දැන් ෆයිනලි ස්ටඩීස් කරන අතරම වගේ අපි ජොබ්ස් වලට ඇප්ලයි කරනවානේ. ෆයිනල් ඔව් සෙමස්ටර් එකේදීම. ඔව්. එතකොට එතනදී මම ඇත්තටම ජොබ්ස් කීපයකට ඇප්ලයි කරා. LinkedIn through ගොඩක් ඇප්ලයි කරලා තියෙනවා. මට ස්ටාර්ට්අප්ස් ඇත්තටම කීපයක් සෙට් වුණා. ඒකෙදි ඇත්තටම මම ඉන්ටර්වියුත් ගියපේවා තියෙනවා. සමහර වෙලාවට රවුන්ඩ් දෙකක්, සමහර වෙලාවට එක රවුන්ඩ් එකයි තිබුණේ ඉන්ටර්වියු. අහහ. එහෙම ඒගොල්ලෝගේ සමහර තැන්වල ඔෆර්ස් අපතනුත් තිබ්බා. නමුත් එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි එතන ඉන්න සීනියර්ම ඩෙවලොපර්ත්, ඒ කියන්නේ සීනියර්ම ඉංජිනේර් ගත්තත් එයා ඇත්තටම මට අවුරුදු 4ක් නැත්නම් 3ක් වගේ එක්ස්පීරියන්ස් තියෙන සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් වගේ ලෙවල් එකක ඉන්න කෙනෙක්. ඒතකොට අහහ. ඒක ඇත්තටම මගේ කන්සර්න් එකක් තිබුණා. මොකද මම යනවා නම් ස්ටාර්ට්අප් එකට යනවා. නමුත් අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් ඩෙවලොපර්ස්ලා ඉන්න තැනකට තමයි යන්නේ. මොකද නැත්තම් මට ඒක අවබෝධයක් තිබුණා. මට ඒක ඇත්තටම ඇඩ්වයිසර්ස් ලැබිලා තිබුණා කලින් අයියලගේ. මම හ්ම්. ඇඩ්වයිසර්ස් ගත්තු කට්ටියගෙන්. මොකද හ්ම්. සීනියර් එක්ස්පීරියන්ස් ඩෙවලොපර්ස්ලා ඉන්න ස්ටාර්ට්අප් එකකට යන්න. මොකද නැත්තම් අපි හරි දේ නෙමෙයි කරන්න වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒතර අපි හරි දේ කරන්න නම් හරි පාත් එක අපි ඉගෙනගෙන යන්න නම් ඇත්තටම ගොඩක් එක්ස්පීරියන්ස් ඩෙවලොපර්ස්ලා ඉන්න ස්ටාර්ට්අප් එකට යන එක තමයි හොඳම දේ කියන එක. ඒතර ඒක ඇත්තටම අපි කන්සර්න් එකක් අපි ඇත්තටම සලකන්න ඕන. අතරම ඒක මටත් ඒක වැලිඩේට් කරන්න ඕනේ අංජන. දැන් මම කලින් වැඩ කරපු ස්ටාර්ට්අප් එකෙත් මං කිය 4-5 දෙනා හිටියේ කියලා. ඒකේ CTO හිටියේ සිලිකන් වැලි ඉංජිනේර කෙනෙක්. එතකොට එයා අවුරුදු මම හිතන්නේ 8ක් 10ක් විතර එක්ස්පීරියන්ස් තියෙන වෙන සීනියර් ඉංජිනේර කෙනෙක්. ඒ කියන්නේ එයා ඔය ලොකු කම්පැනිස් කීපයකත් වැඩ කරලා තියෙනවා. දැන් මම හරි කියලා හිතන් ඉන්න දේ කියන්නේ මම මේ කියන්නේ ග්‍රැජුවේට් උත් වෙලා හරිද? ග්‍රැජුවේට් උත් වෙලා මේ හරි කියලා හිතන් ඉන්න දෙයක් සමහරට එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් අර ඒ එහෙම. එක්ස්පීරියන්ස් එකත් එන දේවල් තියරි නෙමෙයි ප්‍රැක්ටිකල් නෙමෙයි ෆ්‍රේම්වර්ක්ස් කියන දේවල් නෙමෙයි. නමුත් කොහොමද කස්ටමර් ඔව්. කෙනෙක් මෙහෙම එකක් කරාම අපි ඒක ප්‍රයොරිටයිස් කරන්නේ? අපි මෙහෙම බග් එකක් આવොත් ඒ හැම බග් එකම අපි විසඳන්න ඕනේද? අර ඒ වගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙන දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් මම හිතන්නේ මම 100% agree වෙනවා අංජනගේ ඒ කතාවට. අපිට වඩා සීනියර් කෙනෙක් ඉන්න තැනක ඒ කියන්නේ අපිට කම්පැරටිව්ලි සීනියර් කෙනෙක් ඉන්න තැනක තමයි අපි අපේ ෆස්ට් ජොබ් එක ගන්න ඕනේ කියන එක ඇත්තටම ඒක මම agree වෙනවා. ඔව්. So අපි කන්ටිනියු ඒක කරගෙන යමු ඇත්තටම අංජන. ඔව්. ඔව්. ඒක ඇත්තටම තව පොඩි දෙයක් කියන්න ඕනේ රුක්ෂාන්. ඇත්තටම මේ එයාලා හිතන විදිහ, ඒ සීනියර් ඩෙවලොපර්ස්ලා හිතන විදිහ දැන් රික්වයර්මන්ට් එකටම විතරක් නෙමෙයි. එයාලා බලනවා දැන් මේ රික්වයර්මන්ට් එක දැන් අද මේ එක ක්ලයන්ට් ඉන්නේ. නමුත් ක්ලයන්ට්ලා 100 දෙනෙක් මේක යූස් කරොත් අපි කොහොමද කරන්නේ? ඊළඟට හිතන්න දැන් මම වැඩ කරේ ස්කේලබිලිටි ඇත්තටම අනිවාර්යයෙන්ම. ඔව්. ඔව්. ඒතර මම වැඩ කරේ ඇත්තටම ඉන්ටිග්‍රේෂන් ප්ලැට්ෆෝම් එකක. එතකොට එතනදී එයාලා ලොකුවටම බලපු දෙයක් තමයි හරි මේ ඉන්ටිග්‍රේෂන් එක අපි කරනවා. නමුත් තව ඉන්ටිග්‍රේෂන් එකක් આવත් කොහොමද අපි කරන්නේ? ඒතර අර පුළුවන් තරම් ජෙනරලයිස්ඩ් විදිහට. අර පොඩ්ඩක් ඒගොල්ලෝ අර ඉස්සරහා ගැන හිතනවා. නමුත් ඒක අර ටූ මච් නෙමෙයි. අර ටූ මච් ඉස්සරහා ගැන හිතලා කරන්න ගියොත් අර මේ හ්ම්. වෙලාවේ තියෙන දේ කරන්න බැරි වෙනවා. හැබැයි අනිවාර්යෙන්. එයාලා අර ඒකේ බැලන්ස් එක දන්නවා. අන්න ඒක
ඒක ලොකු දෙයක් මේ මම එක්ස්පීරියන්ස් කරපු සීනියර් ඩිවෙලොපර්ස්ලාගේ. රයිට්. මම එතෙන්ද පොඩි පොයින්ට් එකක් ඇඩ් කරන්න ගන්නවා. මේක මම වෙන වැඩ කරපු කම්පැනි එක. ඒකෙදි මට මතකයි ඔව්. එක ක්ලයන්ට් කෙනෙක් ආවා. එයාට කිසිම යූසර් බේස් එකක් නැහැ. හැබැයි එයාගේ ප්‍රොඩක්ට් එකක් හ්ම්. තියෙනවා. එයාට ඕනේ කිව්වා මේ ඇප් එක මම හිතන්නේ මිලියනයක් විතර යූසර්ස්ලාට ස්කේලබල් විදිහට හදන්න. ඉතින් හ්ම්. අපේ ටීම් එකේ කට්ටිය දැන් මට වඩා සීනියර්ස්ලා කිව්වා මේක එච්චර කරන්න ඕනේ නෑ මුලින්. අපි බජට් එකත් එක්ක බලලා අපි ඉස්සෙල්ලා මේක MVP එකක් රිලීස් කරමු. රිලීස් කරාට පස්සේ යූසර්ස්ලා ට්‍රැක්ෂන් එක ගන්නවා නම් අපි ඊට පස්සේ ස්කේලබිලිටි එතනින් එහාට හදමු. ඒ කියන්නේ ස්ටිල් මේක ස්කේලබල්. ඔව්. නමුත් අර මිලියනයකට ස්කේලබල් නැහැ ඉතින්. නමුත් ඔව්. යූසර්ස්ලා 1000කට 10000කට 100,000 ඊසිලි කරන්න පුළුවන්. නමුත් ක්ලයන්ට් ඒ කිව්වා නෑ මේ මිලියන එකටම ඕන කියලා. අන්තිමේදී ප්‍රොජෙක්ට් එක මම හිතන්නේ බජට් එක මදි වුණා කම්ප්ලීට් කරගන්න. හේතු උනේ එයා ඕවර් ඒක ඔප්ටිමයිස් කරන්න ගියා. ඕවර් ඉන්ජිනියර් කරන්න ගියා. ගියත් ඉතින් ඇත්ත ඒක ඔව් ඇත්තම ඉංජිනේරින්. මමත් මගේ පර්සනල් ප්‍රොජෙක්ට්ස් වල ලොකුවටම අත්දකපු දෙයක්. අපි ඕවර් ඉන්ජිනියර් කරන්න ගියොත් වැඩේ අපිට කම්ප්ලීට් කරන්න වෙන්නේ නැහැ. හරි. නෑ එතන අර බැලන්ස් එකක් ඇත්තටම අපි තියාගන්න ඕනේ. අනිවාර්යයෙන් මේ බැලන්ස් එක කොහොමද කරන්න ඔව්. කියන එක අංජන කිව්වා වගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි එන්නේ. එක්ස් එන්නේ අනිවාර්යෙන්. හරියට හරි. නයිස්. අපි දැන් මේ ජොබ්ස් ගැන කතා කරමු හින්දා අංජන පොඩ්ඩක් ඒ අංජන ඔව්. කියාගෙන ගිහපු එක ඉවර කරලා අපි පොඩක් කතා කරමුද මේ ජොබ්ස් හොයාගන්නේ කොහොමද කියලා. ඒ වගේම LinkedIn එක කියන්නේ මම හිතන්නේ අපිට ජොබ්ස් කතා කරන නම් ප්‍රධානම වෙබ්සයිට් එකක්. අංජන කොහොමද ඔව්. LinkedIn එක යූස් කරේ? LinkedIn එක උදව් වුණාද ඔයාගේ ජොබ් සර්චස් වලට? මොනවාද ඒ ගැන කියන්නේ? ඔව් ඇත්තටම විශේෂයෙන්ම රුක්ෂන් කියනවනේ ෆෝර්ත් එකේ අපේ ලාස්ට් සෙම් එකේදී ස්ටඩිස් කරන අතරේ මම ජොබ්ස් ඇප්ලයි කරද්දී මම අ, ගොඩාක් යූස් කරේ LinkedIn එක තමයි. LinkedIn through තමයි අතන ජොබ්ස් වලට ඇප්ලයි කරේ. එතනදී easy apply එකකිනුත් ගියා. ඒ වගේම easy apply එකට වඩා ඇත්තටම අර ගොඩක් දුරට කම්පැනිස් වල මම දැකපු දෙයක් තමයි එයාලගේ පෝර්ටල් එකකට රිඩිරෙක්ට් වෙලා එතනින් තමයි අපි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ. එතන ඇත්තටම LinkedIn through තමයි ගොඩක්ම ඇප්ලයි කරේ. ඒ LinkedIn through තමයි මට ආපු ගොඩාක් ඉන්ටර්විව්ස් ඇත්තටම ආවේ. LinkedIn through ඇප්ලයි කරපු ඒවාට රිකමෙන්ඩේෂන්ස් ආවේ එකක් දෙයක් වගේ අනිත් ඔක්කොම LinkedIn through තමයි ඇත්තටම මම ඇප්ලයි කරලා ඉන්ටර්විව්ස් ගියේ ඒ වගේ තිබ්බේ. එතනදී කියන්න ඕනේ අර අපි LinkedIn එකේ අපි ඇක්ටිව් ඉන්න තරමට ඒ වගේම අපි අපේ ප්‍රොෆයිල් එක හරියට මේන්ටේන් කරන තරමට ඇත්තටම රික්රුටර්ස්ලටත් අපේ ප්‍රොෆයිල් එක සජෙස්ට් වෙන වැඩි ඒ වගේම විශේෂයෙන් අ, ඒ වගේම රුක්ෂන් LinkedIn ප්‍රීමියම් එක ඇත්තටම යූස්ෆුල් වුණා ගොඩක්. ඒක කියන්න ඕනේ. මොකද මම ඇත්තටම යූස් කරා ෆෝර්ත් එකේ ෆයිනල් සෙමස්ටර් එකේදී LinkedIn ප්‍රීමියම් එක. එතනදී ඇත්තටම කලින් මම ජොබ්ස් වලට ඇප්ලයි කරාට වඩා සාපේක්ෂව වැඩිපුර ඉන්ටර්වියුස් ආපු ඉන්ටර්වියුස් ආපු එකක් මම එක්ස්පීරියන්ස් කරා. ඒකේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම අංජන එතෙන්ට විශේෂ එක පොයින්ට් එකක් ඇඩ් තත්ත්වයක් කරන්න ඕනේ. අතම LinkedIn ප්‍රීමියම් එක ඒගොල්ලෝ ෆ්‍රී ඔෆර් කරනවා කීප වතාවක්ම අවුරුද්දකට. කීප ඒ වතාවක්. ඔව් ඔව් කියන්නේ ඔව්. මම හිතුවෙත් එකපාරක් මේක ෆ්‍රී ට්‍රයිල් එක ගත්තට පස්සේ වැඩේ ඉවරයි නෑ. එහෙම නෑ. ඒගොල්ලෝ කීප වතාවක්ම මේක ඔෆර් කරනවා. ඕගොල්ලෝ ඇක්ටිව් ඉන්නවනම් මම දන්නේ ඒක කොයි මොන පදනම මතද දෙන්නේ කියලා. හැබැයි මටත් කීප වතාවක්ම ෆ්‍රීලි හම්බෙලා තියෙනවා LinkedIn ප්‍රීමියම් එක. ඒක පොඩි නෝට් එකක් මම කිව්වේ. මට ඔව් මමත් ඇත්තටම දෙවතාවක් මට ෆ්‍රී හම්බෙලා තියෙනවා LinkedIn ප්‍රීමියම්. මම ඇත්තටම එකපාරක් යූස් කරලා තියෙනවා. ෆස්ට් ටයිම් අහහ. ප්‍රීමියම් එක හම්බුනාට පස්සේ මම මාසයක් වගේ යූස් කරා පේ කරලා. ඊට පස්සේ මට මේ ලාස්ට් ඉයර් 2025 අවුරුද්දේ මැද හරියේදීත් මට ඇත්තටම ප්‍රීමියම් එක මේ ඒගොල්ලෝගේ 1 month trial එකක් ආවා ආය පාරක්. ඒක අර අපි ඇක්ටිව් ඉන්නකොට අපි ටිකක් කර එන්ගේජ් වෙනකොට ඒ වගේම ටිකක් ජොබ්ස් වලට අපි ඇප්ලයි කරන්න වගේ බලනකොට මම හිතන්නේ LinkedIn මාත් ඇල්ගොරිතම් එක හිතන්නේ එහෙම තමයි අපිට ඔව් රෙකමන්ඩ් වෙනවා නේද? එහෙම නයිස්. රිකමන්ඩ් වෙනවා වගේ එකක් තියෙනවා. ඔව්. නයිස්. ඒකේ ඇත්තටම LinkedIn ප්‍රීමියම් එකේ ඇත්තටම වාසියක් තියෙනවා. ඒක විශේෂයෙන් මෙන්ෂන් කරන්න ඕන. ඒ වගේම CV එක. මම ඔව්. කියන්න ඕන දෙයක්. මම ඔව්. ඔව් ඉන්ටර්න්ෂිප් අංජන කියන්න. එකේදී ඇප්ලයි ඔව්. මම ඇත්තටම ඉන්ටර්න්ෂිප් එකේදී ඇප්ලයි කරේ රුක්ෂන් අර අපි අර ට්‍රැඩිෂනල් විදිහට අර අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ අපි යූස් කරන අර කොලම් දෙකක CV එක ෆොටෝ එකක් තියෙන ওই CV එක. රයිට්. එතකොට අපි ඇත්තටම අපි මම අපි කලින් ඉන්ටර්න්ෂිප් කලින් පොඩ්කාස්ට් එකේ අවර්ජන අයත් එක්කත් ඔහොම කතා කරා. ඔය ඔව් CV දෙකේ කතාව. ඔයාගේ ඔපිනියන් එක මොකක්ද ඒක ගැන? ඔව් ඒක ඇත්තටම ඒක ඉන්ටර්න්ෂිප් එකට හරි ඒක ඉෂුව එකක් නැහැ. ඇත්තටම මම ඊට පස්සේ කැරියර් ෆෙයා එකෙදිත් ඕක තමයි ඔය CV එක තමයි අරගෙන ගියේ. කැරියර් ෆෙයා එකෙදිත් ඕක අවුලක් නැහැ. මොකද ඇත්තටම අපි අර ගිහිල්ලා
අහද්දී එයා අපෙන් ප්‍රශ්න අහද්දී අපි කරපු දේවල් එක්කලා එයා අයිඩියා එක ගන්නවා. ඒක ඇත්තට අර අපි ෆේස් ටු ෆේස් කන්වර්සේෂන් එක ගන්න යන්නේ කැරියර් ෆෙයාර් එකේදී. එතකොට එතනදී. හැබැයි හ්ම්. ඊට පස්සේ අපි ඔන්ලයින් පෝර්ටල්ස් through නැත්නම් LinkedIn through ඇප්ලයි කරද්දී ඒ CV එක ඇත්තටම මට එච්චර සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ මම ඇත්තටම ATS ෆ්‍රෙන්ඩ්ලිද කියලා බැලුවා ඇත්තටම මේක. අහහ. ඇත්තටම මගේ ඇත්තටම 20% වගේ 25ක් හරි වගේ 25% වගේ තමයි ස්කෝර් එක තිබ්බේ ගොඩක් සයිට්ස් වල බලද්දි. ලොකු ගොඩක් ඊට අඩු පස්සේ ස්කෝ මම එකක්. අහහ. ගොඩක් අඩු ස්කෝර් එකක් ඇත්තටම. අහහ. ඊට පස්සේ ඇත්තට මම ගොඩක් ෆලෝ කරා YouTube වීඩියෝස් ඒ වගේම අපේ ලංකාවේ කමියුනිටි එකේ IT කමියුනිටි එකේ ඉන්න අයියලා විශේෂයෙන් දාන CV ගැන දාන පෝස්ට් ඒවා ෆලෝ කරා YouTube එක බැලුවා. ඊට පස්සේ තමයි මට තේරුණේ ATS කියලා කතාවක් තියෙනවා කියලා. එතකොට ඊට පස්සේ මම ඇත්තටම අර ඕවර්ලිෆ් එකේ ප්ලේන් අර පත්තරේ වගේ නිකන් පොත කියවන යනවා වගේ ටෙම්ප්ලේට් එකක් කරා. ඒකට ෆිල් කරන් ගිය එක තමයි කරේ. ඇත්තටම විශේෂයෙන් කරපු දේවල් ඉන් ඩීටේල් මම ඇත්තටම ඇතුළත් කරා CV එකට ඉන් ඩීටේල් කීවර්ඩ්ස් එන විදියට. කියන්නේ AWS SQS එකක් යූස් කරන් අපි මොන හරි alright. වැඩ කරා නම් ඒ වචන කීවර්ඩ්ස් හරියට එන්න. අහහ. ඔව් ඒ එතකොට අර සිස්ටම් සම්පූර්ණ එකෙන් ඒක රෙකග්නයිස් කරන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවන්නේ. වැඩි නයිස්. කරගන්න. ඒ වගේම මීනින්ග්ෆුල් විදියට මම කරේ මොකද්ද කියන එක පොයින්ට් වයිස් ඇත්තටම ඇඩ් කරා. ඒ CV එක මම එකම ජොබ් එකට ඇප්ලයි කරලා තියෙනවා මගේ පරණ CV එකයි අනිත් CV එක. ඒ කියන්නේ මම අප්ඩේට් කරපු ATS ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදපු CV එකයි. ඇත්තටම ATS ෆ්‍රෙන්ඩ්ලි කියන CV එක ඉන් රිවිව් කියන සමහර කම්පනීස් වල තියෙනවා අපිට බලන්න පුළුවන් ස්ටේටස් එක. ඒතර අර CV එක ඇත්තටම ඒගොල්ලෝ කෙලින්ම රිජෙක්ට් වෙලා දිනවා. නමුත් අර ATS ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදපු අර ඉන් ඩීටේල් දාලා අපි හදපු CV එක ඇත්තටම ඉන් රිවිව් ඉන් ප්‍රෝග්‍රස් ඒ ස්ටේටස් වලට යනවා. මම ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ ඒක කියන්නේ එකම විශේෂයෙන් ජොබ් එකට කියන්න උනත් එකම ජොබ් එකම එකට උනත් ජොබ් ඔයා එකකට CVs මම දෙක ඇප්ලයි ඔව් CVස් දෙකම CV ඇප්ලයි කරලා බැලුවා. ඔව්. ආරක ෆේල් වෙනා මේක ඊළඟ ස්ටෙප් එකට යවෙනවා. එහෙම එක්ස්පීරියන්ස් එක කොහොමද ඊළඟ පර්සන්ලි ස්ටෙප් තියෙනවා. එකට යනවා. ඔව් ඔව් ඔව්. අනිත් මම නයිස්. අප්ඩේට් කරපු CV එක ඇත්තටම ඒ කියන්නේ මම ඇත්තටම accounts දෙකක් හැදුවා. accounts දෙකක් හැදලා මගේ emails දෙකකින් accounts දෙකක් හදලා එකකින් පරණ CV එක අප්ලෝඩ් කරා. අනිත් එකෙන් මගේ updated CV එක අප්ලෝඩ් කරා. ඒතකොට updated CV එක ඇත්තටම in review එකකින් ස්ටේට් එකට යනවා. නමුත් අනිත් එක ඇත්තටම first step එකේම reject කියලා ඒක ස්ටේටස් එක පෙන්වනවා. ඒතර ඒක ඇත්තටම අපිට ඒක ඇත්තටම මට ලොකු කන්සර්න් එකක් වුණා. ඒක ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන් ATS ෆ්‍රෙන්ඩ්ලි විදිහට අ, විශේෂයෙන් ඉන් ඩීටේල් තමන් කරේ මොකක්ද කියන දේවල් ටික ෆිල් කරලා අපි CV එක දාන්න ඕනේ කියන අදහස. 2 page මේ නම් ඇත්තටම 1 page කරත් ඒක ඉෂුව එකක් නැහැ. අහහ. 1 page ඇත්තටම අර ෆොරින් කම්පනීස් වලට අපි ඇප්ලයි කරනවා නම් මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ 1 page CV එකක් තමයි රුක්ෂා. ඔව් නේද වන් පේජ් ඒගොල්ලෝ ඔය පිටු ගණන් බල බල ඉන්නේ ටක් ගාලා බැලුවා විස්තරේ තේරෙනවා සෙට් වෙනවද කියලා ඔව්. වැඩේ ගන්න එක තමයි තියෙන්නේ. නයිස්. ඔව් හරි. ඉස්කෝලේවත් ඔව් හ්ම්. ස්කූල් එක මොකද්ද එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් මොනවාද හොබීස් ඒවා මොනවත් ඇත්තටම ෆොරින් කම්පනීස් වලට අදාළ නම් නැහැ. අදාළව නැහැ. අදාළ නැහැ. ඒක රයිට්ස්. තමයි විශේෂයෙන් කියන්නේ. රංජන ඔව් අපි දැන් අපිට තව විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. අපි ටක් ගාලා අපි ඔව්. ටොපික්ස් ටික කතා කරමු. ඔයාට ඔව්. හිතන විදිහට අංජන දැන් AI කතන්දරේ හැම පොඩ්කාස්ට් එකෙම මම අහනවා ඔපිනියන් එකක් විදිහට. ඔව්. මොකද මේ AI ගැන දන්නවා සියල්ල දත්තගේ කවුරු හරි කියනවා නම් මං හිතන්නේ යා දන්නේ නැහැ විස්තරේ. මොකද මේක කවදාවත් වෙලා නැති විස්තරයක්. ඒ අලුත්ම ඔව්. දේවල් අලුත්ම පැරඩයිම්ස් ගොඩක් එනවා. ඉතින් ඔයාට හිතෙන්නේ මොකක්ද මේ AI එක්ක දැන් ඔයා වැඩ කරන්නේ මෙතන එන්ටර්ප්‍රයිස් කම්පැනි එකද නැත්නම් නෝමල් ඔව්. SaaS වගේ කම්පැනි එකද? එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් එන්ටර්ප්‍රයිස්. එකක් තියෙන අපේ අතර. ඔව්. නයිස් එන්ටර්ප්‍රයිස්. ඒතකොට එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ මෙතන AI යූසේජ් එක නෝමල් SaaS කම්පැනිස් තරම්ම නැහැ. එතකොට මොකක්ද ඔයාගේ එක්ස්පීරියන්ස් එක? ඇත්තටම මෙතනදී අපේ කම්පැනි එකේ මම දැන් වැඩ කරන කම්පැනි එකේදී ඇත්තටම අපි යූස් කරන AI tools ඇත්තටම අපිට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඇත්තට අපි කර්සර් යූස් කරනවා. දීලම තියෙනවා ඒ වගේම කම්පැනි එකෙන්ම ඒ එන්ටර්ප්‍රයිස් වල. කම්පැනි එකෙන් අපිට දෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ අපි නයිස්. ඇත්තට ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක්. අහහ. එතකොට ඇත්තටම ඇක්ටිව් ක්ලයන්ට්ස්ලා ගොඩක් ඉන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙන්නේ. එතකොට ඇත්තටම අපි කර්සර් අපි යූස් කරන ඇත්තටම කලින් කම්පැනි එකෙදිත් ඇත්තටම අපිට මැනේජ්මන්ට් එකෙන්ම රෙකමෙන්ඩේෂන් ඒගොල්ලෝ ඇත්තටම අපිට සජෙස්ට් කරලා තිබුණා කර්සර් යූස් කරන්න නැත්නම් AI tools යූස් කරන්න කියන එක. ඒක ඉෂුව එකක් තිබුණේ නැහැ. මම මෙතන ඇත්තටම රුක්ෂා මම මෙතන කියන්නේ එක දෙයයි. අපි හිතමු මෙහෙම
හිතන්න 8 years වගේ එක්ස්පීරියන්ස් තියෙන ආකිටෙක්ට් ලෙවල් එකේ software engineer කෙනෙක් ඉන්නවා කියලා. හ්ම් ආකිටෙක්ට් ලෙවල් එකේ software engineer කෙනෙක්. හ්ම් එයාට ඩිසයින් පැටර්න්ස්, data structures, cloud අරවා මේවා ඔය ඔක්කොගෙම අපි හිතමු එක්ස්පීරියන්ස් තියෙන ඇසූ පිරූ තැන් ගොඩාක් තියෙන ඉංජිනේර කෙනෙක් කියලා 8 years වගේ එක්ස්පීරියන්ස් තියෙන. ඒතකොට ඒ වගේ කෙනෙකුට AI tool එකක් දුන්නොත් මොකද වෙන්නේ? හරි. ඒතකොට හ්ම් එයා AI tool එකෙන් හදන software එක issues තියෙයිද? issues තියෙන දින ඇත්තටම සම්භාවිතාව අඩුයි. එයා ඒ එතන වගේම ඒක ප්‍රොඩක්ටිවිටි ටූල් එකක් විදිහට තමයි මම හිතන්නේ යූස් කරන්නේ. අනේ රිප්ලේස්මන්ට් එකක් හරියටම නෙවෙයි. නෑ ඔව්. රිප්ලේස්මන්ට් එකක් නෙමෙයි. එතකොට එයාගේ කෝඩ් ක්වොලිටි එක අනිවාර්යෙන් එයා ඉම්ප්‍රූව් කරගන්නවා. ඒ වගේම මේන්ටේනබල් කෝඩ් එකක් වෙනවා. ඒ වගේම ඩිසයින් පැටර්න්ස් ආකිටෙක්චරල් වෙල් ආකිටෙක්ට් කෝඩ් එකක් අනිවාර්යෙන්. එතකොට අපි ස්කේලබල් කෝඩ් එකක් ඒ වගේ කෙනෙක් ඒ වගේ එක්ස්පීරියන්ස් කෙනෙක් යූස් කරනවා. කර්සර් වගේ ටූල් නැත්නම් AI ටූල් එකක්. හරි. එතකොට ඒ කෙනාගේ ඒ කෙනා ඒ වගේ කෙනෙක් හිටියොත් එයාට AI ටූල් එකක් තිබුණොත් එයාගේ එෆිෂියන්සි එක මම හිතන්නේ 500% වගේ වෙන්න පුළුවන්. සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. එයා ඉතාලම efficient යූස් විශාල කරන්න වශයෙන් දන්නවා. ඇත්තටම එයාගේ හ්ම් හරියටම හරි. එයා ඇත්තටම සාමාන්‍යයෙන් එයාට සාමාන්‍යයෙන් ප්ලැට්ෆෝම් එකක් ඩෙවලොප් කරන්න මාසයක් ගියා නම් එයා සමහර එක දවස් 5කින් වගේ කම්ප්ලීට් කරලා දෙන්න පුළුවන් මේ AI tools එක. ඒතර මම හිතන්නේ අපි ඇත්තටම අපි මේ entry level නැත්නම් mid entry අවුරුද්දක් නැත්නම් අවුරුද්දක් වගේ එක්ස්පීරියන්ස් තියෙන software engineersලා විදිහට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අර ආකිටෙක්චරල් කන්සෙප්ට්ස් නැත්නම් අපි කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් ටික අපි හරියට ස්ට්‍රික්ට් විදිහට ස්ටඩි කරලා data structures algorithms design patterns ඊළඟට මේ ආකිටෙක්චර් එක පිළිබඳ වෙල් ආකිටෙක්ට් කෝඩ් එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද? ඒතර ආකිටෙක්චර් ලෙවල් එකේ ඉන්න කෙනෙක් හිතන්නේ කොහොමද? අන්න ඒ වගේ නොලෙජ් එක ඒ වගේ රිලේටඩ් එක්ස්පීරියන්ස් එක පුළුවන් ඉක්මනකට ඉගෙනගෙන එක්ස්පීරියන්ස් කරගත්තොත් මං හිතන්නේ අපිට ඒ ලෙවල් එකට යන්න බලලා ඒ වගේ කෙනෙක්ව රිප්ලේස් වෙන්නේ නැහැ AI tool එකකින්. අනිවාර්යෙන්. එහෙම එතන නැතුව නිකන් සෝරි අංජත්. ඔව් ඔව් කියන්න. ඔව් ඔව් කියන්න. නැත්තම් එහෙම නැතුව නිකම්ම අපි කෝඩ් එකක් ලියනවා නම් නිකන් ප්‍රොම්ප්ට් එකක් දීලා නිකන් ඇප් එකක් ඩෙවලොප් කරගන්න සාමාන්‍ය කෙනෙක් න අනිවාර්යයෙන් රිප්ලේස් වෙන්න පුළුවන්. මොකද එයාගේ ඇප්ලිකේෂන් එක අපි දන්නවා ස්කේලබල් කරන්න යද්දී ඕක ඉස්සරහට යද්දී ෆස්ට් ටයිම් හරියන්න පුළුවන්. නමුත් අපි මේක ඉන්ඩස්ට්‍රි එකට යද්දී ප්‍රොඩක්ට් එකක් විදිහට මේක සෙල් වෙද්දී මෙයා ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නමුත් අර වගේ එක්ස්පීරියන්ස් ඩෙවලොපර් කෙනෙක් මේ වගේ AI tools පාවිච්චි කරලා එයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒතර අපි උත්සාහ කරන්න පුළුවන් තරම් මේ දැන් මේ වෙලාවේ අපිට AI tools use නොකර survive වෙන්න බෑ කොහොමත්. අපි අනිවාර්යයෙන් use කරන්න ඕනේ. ඒ අතරේ පුළුවන් තරම් අර අර ආකිටෙක්චර් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ පුළුවන් තරම් එක්ස්පීරියන්ස් ලෙවල් එකක තියෙන කෙනෙක්ගේ නොලෙජ් එක අපි පුළුවන් තරම් ඉක්මනට ගන්න උත්සාහ කරොත් ඒකට අපිට survive වෙන්න පුළුවන් කියලා මම උත්සාහ කරනවා ඒත් එක්ක. අනිවාර්යෙන්. එතනදී පොඩි දෙයක් කියන්න ඕන අංජන. දැන් මට ඊයේ නැත්තම් පෙරේද මට හරියට මතක නැහැ. අපේ කැම්පස් ඔව්. එකේ අපේ ෆැකල්ටි එකටම ෆස්ට් ඉයර් ආපු මල්ලි කෙනෙක්. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද තමයි ඒගොල්ලෝ කැම්පස් එකට ආවේ මුලින්ම. ඒ මල්ලි මගෙන් අහනවා. එයා බයෝ කරපු මල්ලි කෙනෙක්. එයා මගෙන් අහනවා අයියා ඇත්තටම අපිට ජොබ් නැති වේද? මේක කරලා වැඩක් නැති වේද කියලා. ඒ කියන්නේ අර එහෙම නෝෂන් එකකුත් මේගොල්ලෝ අතර තියෙනවා අංජන. මම හිතන්නේ අංජන කියපු පොයින්ට් එක වැලිඩ්. මෙහෙම ෆන්ඩමෙන්ටල්ස් ගොඩ දාගෙන ඒ වගේම AI ප්‍රොඩක්ටිවිටි ටූල් එකක් විදිහට යූස් කරන කට්ටියට මම හිතන්නේ සර්වයිව් වෙන්න පුළුවන් ගොඩ කාලයක්. ජොබ්ස් නැති වෙන්නේ ඔව්. නැහැ කියන්න බෑනේ. ලේ ඔෆ්ස් යනවා ඕන කම්පැනි එක ගොඩක් මේ දවස්වල. ඉතින් එතකොට අපිට නෑ කියන්න බෑ. නමුත් ඔයා ඒක සර්වයිව් වෙයිද කියන එක මම හිතන්නේ වාගේ කන්ට්‍රෝල් එකේ තාම තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අපේ එතන කට්ටිය අපි අනිවාර්යයෙන්ම එතන පොයින්ට් එක විදිහට කියන්න තියෙන. ඉතින් අපි කෙටියෙන් ඉතුරු ටිකක් කතා කරමු අංජන. මට පොඩ්ඩක් කතාව වෙන කතාවකට යන්න කලින් මම අහන්න ඕනේ GPA එක කියන එක ඉන්ඩස්ට්‍රියට යද්දි ඉන්ටර්න් එකක් සිලෙක්ට් කරද්දි නැත්නම් ෆ්‍රෙෂ් ජොබ් එකක් ගද්දි සෙකන්ඩ් ජොබ් එකක් ගද්දි GPA එක බලපාන්නේ කොහොමද? ඇත්තටම GPA එක ලොකු ෆැක්ටර් එකක් වෙනවා. එතන අපිට ඉන්ටර්න්ෂිප් එකට යද්දී ඒක රුක්ෂාන් අනිවාර්යෙන් දන්නවා. මොකද විශේෂයෙන් අපි හොඳම කම්පැනි එකකට යන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන් අපිට GPA එක අනිවාර්යෙන් ෆැක්ට් එකක් වෙනවම තමයි. ඒ වගේම ඇත්තටම ජොබ් එකකට යද්දි GPA එකට යම් රෝල් එකක් තියෙනවා ඇත්තටම. හැබැයි ඒ එක්කම දැන් ඇත්තට මගේ ඇත්තට මම කියනකො මගේ තියෙන්නේ සෙකන්ඩ් ලෝවර් එකක් 3.28 GPA එක මගේ තිබ්බේ. හැබැයි මම ඇත්තටම මගේ CV එකේ තියෙනවා ටිකක් අමුතු සබ්ජෙක්ට්ස් ටිකක් රුක්ෂන් දන්නවා. අපි අපිට කරන්න පුළුවන් උපරිම අමාරු සබ්ජෙක්ට්ස් ටික කරා කැම්පස් එකේදී. අනිවාර්යෙන්.
හරිද? එතකොට ඒකේ ඇත්තටම වැලියු එකක් තියෙනවා අපිට මේ පැත්තෙන් ආපු. GPA එක මැට එකක් වෙනවා. GPA එක ෆැක්ටර් එකක් වෙනවා. ඒක ඇත්ත. නමුත් GPA එකට අපි වෙනින් ප්ලේ කරන්න පුළුවන් රෝල් එක අපිට අනිත් පැත්ත හරවන්න පුළුවන් අපේ CV එකේ තියෙන ප්‍රොජෙක්ට්ස් අනුව. අපි ගොඩක් ප්‍රොජෙක්ට්ස් ඩෙවලොප් කරලා තියෙනවා. අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපිට සර්ටිෆිකේෂන්ස් තියෙනවා. ගොඩක් දුරට. එතකොට අපිට අර අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒක මම Exactly. මේ දැන් මම තාමත් එක කියන්නේ රුක්ෂාන් ඇත්තටම අවුරුදු දෙකක් පිටිපස්සේ හිතලා. හ්ම්. මොකද මම ඇත්තටම මේ වෙලාවේ GPA එකේ GPA එක කොච්චර රෝල් එකක් ප්ලේ කරනවද කියන එක ගැන මට අයිඩියා එකක් ලොකුවට නැහැ. ඔව්. නමුත් මම ග්‍රැජුවේට් වෙලා ජොබ් එකකට යද්දි තිබුණු සිටුේෂන් එක ගැන මම කියන්නේ. රයිට්. නමුත් මම ඇත්තටම එතන හිතන්නේ මම නැහැ මේ වෙද්දී ඔව් සෝරි කම්ප්ලීට් කරන්න අංජන සෝරි. ඔව් ඇත්තට මම හිතන්නේ මේ වෙලාවේදී ඒක ලොකු ෆැක්ට් එකක් වෙනවා ඇති කියලා. මොකද ළමයි ගොඩාක් එයාලගේ CV වලට ප්‍රොජෙක්ට්ස් එයාලා කරලා තියෙන ඒගොල්ලන්ගේ සර්ටිෆිකේෂන්ස් ඇඩ් කරලා තියෙනවා. එතකොට ඇත්තටම GPA එක ලොකු කන්සිඩරේෂන් එකක් නොවෙන්න පුළුවන්. සමහර කට්ටිය GPA එක ඇඩ් කරන්නේ නැහැ CV එකට. එයාගේ ඇත්තටම GPA එක ඕනද කියලා ඒ රික්රුටර් බලන්නෙත් නැහැ. මොකද ඒ තරම් එයාගේ ලොකු වැඩ ටිකක් එයා කරලා තියෙනවා. එතකොට ඇත්තටම GPA එකේ ඇත්තටම වැලියු එකක් නැති තත්ත්වයක් ඇති වෙන වෙලාවලුත් තියෙනවා. ඒක ඇත්තටම අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. අපි තීරණය ගන්න ඕනේ අපිට GPA එක තියෙනවා නම් අපිට පුළුවන් ඒක මාකට් කරන්න. අපිට GPA එක අඩුයි නම් අන්න අපි දැනගන්න ඕනේ මම මේ හිඩස පුරව ගන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක මගේ වැඩි කරගෙන මම ගොඩක් ප්‍රොජෙක්ට්ස් ඒ වගේම රියල් ප්‍රොජෙක්ට්ස් ඇක්ටිව් ප්‍රොජෙක්ට්ස් කරලා එක්ස්පීරියන්ස් එක අරන් සර්ටිෆිකේෂන්ස් කරලා මගේ ગેප් එක ෆිල් කර ගන්න ඕනේ කියන ඒ මයින්ඩ්සෙට් එක ගන්න ඕනේ කියලා මම හිතන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් අපිට ඇත්තටම කියන්න බෑ මේ කම්පැනි එක GPA එක සලකයිද මේක නොසලකයිද කියලා. මොකද මම දන්නවා පර්සනලි මාත් එක්ක කතා කරලා තියෙන සමහර CTOsලා මට කෙලින්ම කියලා ඔව්. දෙනවා I don't care about the GPA කියලා. හරිද? හැබැයි මම දන්නවා ඔව්. සමහර කම්පැනිස් ඒගොල්ලෝ GPA එක ස්ට්‍රික්ට්ලි බලනවා සමහර ඉන්ටර්න්ෂිප්ස් වලට. හැබැයි අංජන කිව්වා වගේ වෙන සයිඩ්ස් වල කියන්නේ ප්‍රොජෙක්ට්ස් වලින් එයාලගේ ස්කිල් එක පෙන්වලා තියෙනවා නම් අර GPA එක කියන ෆැක්ටර් එකේ weight එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. still a අඩු factor වෙන්න පුළුවන්. but අර weight එක ඔව්. පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඔහොම වෙනස් තමයි වෙනවා. අපි මේ විස්තර ටික කතා කරේ. අංජනද අපි අන්තිම විනාඩි කීපේ තමයි දැන් ඉන්නේ. ඔව්. මට දැන් තව ප්‍රශ්න කීපයක් තියෙනවා අංජනගෙන් අහන්න. ගියර්ස් ටිකක් shift කරොත් මට අහන්න තියෙනවා ඔයාගෙන් මම හිතන බලන කට්ටිය අහන් ඉන්න කට්ටියටත් පොඩ්ඩක් මේක කියන්න ඕනේ. අංජන IT වලට අමතරව එයාගේම හොබි එකක් කරනවා ඇත්තටම. හරි ලස්සන හොබි එකක්. ඉතින් අපි බැච් එකේ කට්ටියත් එක්කත් ජෝක් කරනවා ඒ දවස්වල කෝච්චි ගැන අහන්න ඕන නම් අංජන තමයි මනුස්සයා කියලා. හරිද? ඉතින් අංජනගේ YouTube channel එකක් තියෙනවා Train Loon කියලා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 2700ක් විතර යත් එක්ක ඉන්නවා. ඉතින් වීඩියෝස් 800කට වඩා එයා පෝස්ට් කරලා තියෙනවා. අංජන මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක? පොඩ්ඩක් අපිට ඉස්සරහ කියන්න. IT කරද්දි ඒක මොකද්ද මේ ඇත්තටම කෝච්චි කොහොමද? ඔව් ඒක ඇත්තට මෙහෙමයි රුක්ෂන් 2021 20 වගේ අපි කොවිඩ් කාලෙදි කැම්පස් එකේ තිබුණා ඔන්ලයින් සෙෂන්ස් වගේ මම හිතන ලියෝ ක්ලබ් එක ඕගනයිස් කරේ YouTube සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල අපි කොහොමද වැඩ කරන්නේ කියන එක. එතනදී තමයි ඔය YouTube channel එකක් කරන්නේ කොහොමද මේ අදහස් ටික මම ආවේ මම ඒකට ඇත්තටම සහභාගී වුණා ඔන්ලයින්. ඊට පස්සේ තමයි ඇත්තටම channel එක පටන් ගන්නෙ. පටන් ඇත්තටම ක්‍රියේට් කරලා මොකද්ද කරන්න කියලා හිතුවා. ඒ කියන්නේ නමක් වෙන නමක් දාලා දෙමු මුලින්. මුලින් පොත්පත් ආ ගැන තමයි මම කතා කියලා හිතුවේ. ඊට පස්සේ ආ පොඩ්ඩක් ඇත්තටම වාහන වලට ආසයිනේ පොඩි කාලේ ඉඳලම ආසයි. ඊට පස්සේ අනේ කෝච්චිය ට්‍රිප් යන්න ඒක කොහොමද ආස දෙයක්. ඊට පස්සේ තමයි මේ මේක හොඳයි කියලා හිතිලා මේ කොහොමද ඉතින් ඇවිදින එකනේ. එතකොට මට මේකට ওই වීඩියෝ එකක් කරලා දාන්න කියලා හිතලා පටන් ගත්තේ. එහෙම නයිස්. කරලා තමයි ඉතින් ඔක පටන් ගත්තේ. මුලින්ම ඔය ෂෝට්ස් වීඩියෝස් තමයි අප්ලෝඩ් කරේ. ඊට පස්සේ ඒකෙන් ඊට පස්සේ දැන් ඇත්තටම ෂෝට්ස් අප්ලෝඩ් කරන්නේ. දැන් ලොන් වීඩියෝස් තමයි හදලා අප්ලෝඩ් කරන්නේ. ඒ වගේ අර 800 ගණන් ඇත්තටම 790ක් විතරම තියෙන්නේ ෂෝට්ස් වීඩියෝස්. ඊට පස්සේ තමයි දැන් ලොන් වීඩියෝස් දාගෙන යන්නේ. ඒක නිකන් අර හොබියක් විතර යනවා. නයිස්. ඊට අමතරව ටීචිං වලට ඇත්තටම ළමයින්ට උගන්වන්න ඒක තියෙනවා. ඒ වගේම කැම්පස් එකේ ඔපචුනිටි එකක් හම්බුනොත් ඇත්තටම ලැබ් සෙෂන්ස් වලට සහභාගී වෙනවා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට. ඒ වගේ තමයි ඉතින් හොබිස් විදිහට තියෙන්නේ. නයිස්. ඉතින් ගයිස් ඔයගොල්ලොත් ඒ ඩොමේන් එකට කැමති නම් ට්‍රේන්ස් වලට ආස නම් අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඒ YouTube channel එක අංජනගේ ලස්සන වීඩියෝස් ගොඩක් තියෙන්නේ. Train Loon තමයි ලින්ක් එක මම ලින්ක් එක මේ description එකේ දාන්න. නයිස්. ඔව්. ඉතින් Facebook එකේ තමයි ගොඩක් අන්තිම දවස්වල වීඩියෝස් අප්ලෝඩ් වෙලා තියෙන්නේ YouTube එකටත් වඩා. Facebook එකේ තියනද? page එක ඔව්. Train Loon මැද? පේජ් එක. ඔව් ට්‍රෙන්ඩ් වල තමයි. නයිස්. අපි ලින්ක්ස් දෙකම දාන්නම්. ඒක පොඩ්ඩක් check out කරන්න guys. ඔයගොල්ලොත් ට්‍රේන් සීන් එකට ආස නම් මම හිතන්නේ ට්‍රේන් සීන් එකට ආස ගොඩක් කට්ටිය ඉන්නවා. මම දැකලා තියෙනවා පිටරටත් ඒ වගේ
මේ කට්ටිය ඉන්නවා ට්‍රේන් වලට මාරම ඔව්. ඉන්ට්‍රස්ට් එකක් තියෙන ගෲප් එකක්. මරු. ඔව්. නයිස්. සුපිරිෂ්. තැන්ක්ස් ඉතින් මම මම. හිතන්නේ ඒක ඉම්පෝටන්ට්. කට්ටිය ඇත්තටම දැන් අපි කම්පියුටර් එකක් ඉස්සරහා දවසම ඉඳලා අපිට වෙන හොබි එකකුත් තියනවා කියන්නේ ඒක හොඳ දෙයක්. ඉතින් ඔව් ඒක ඒක බැලන්ස් කරගන්න අපේ ලයිෆ් එක බැලන්ස් කරගන්න ඇත්තටම මේ වගේ දෙයක් ඕනේ. අනිවා අනිවාර්යෙන් මොකද අපේ අනිවාර්යයෙන්. මං හිතන්නේ මන් දන්නේ නැහැ මේකේ සයිකොලොජි පැත්ත. නමුත් අපේ මොලේ හැදිලා තියෙන්නේ කම්පියුටර් ඉස්සරහින් ඉන්න නෙමෙයි. සරල කතාව. ඉතින් එතකොට අපේ ඒක තමයි. හොබීස් මේ වගේ තියනවා කියන්නේ ඒක මනසකට මම හිතන්නේ රිලැක්සේෂන් එකක්. අනිත් ඔව් අනිත් එක රුක්ෂන් ඇත්තටම දැන් අපි ඒ වගේ වැඩ කරලා වීකෙන්ඩ් එක අපි පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා වීඩියෝ එකක් හදනකොට ඇත්තටම ඊළඟ සතියේ ආයේ මම සවුන්ද වැඩ පටන් ගන්නකොට ඇත්තටම මගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. එහෙම එකක් මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා අර අපිට. ආහා. ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා අපේ. ඔව් ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරලා ඒ තියෙනවා කියලා නිකන් අපිට තියෙනවා සෙල්ෆ් ගොඩක් සැටිස්ෆැක්ෂන් යන්නේ. ඔව් ඔව් අන්න රයිට් ඒකයි. රයිට් අපි රයිට්. නිකන් අර එහෙම එකකුත් තියෙනවා. නයිස්. ඉතින් ගයිස් ඔයගොල්ලොත් මොනවා හරි එහෙම හොබි එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් නමුත් වැඩත් එක්ක එක් කරගන්න බැරුව ඉන්නවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොන හොබි එක වුණත් කමක් නැහැ. කට්ටියත් එක්ක ෂෙයා කරගෙන පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඉතින් නේද අංජන? එතකොට IT වලටත් ඒක මම හිතන්නේ ඉන්ඩිරෙක්ට්ලි හෙල්ප්ෆුල් වෙනවා. නැතු අපි රියැක්ට් හෙල්ප්ෆුල් වෙනවා. ප්‍රොජෙක්ට් එකක් ගන්න ඕනේ IT වලින් ප්‍රොඩක්ටිව් වෙන්න. නයිස්. ප්‍රොඩක්ටිව් ඒතර වෙන්න. අංජන ඔව් ම්ම්. අපි ඊළඟට මේ පොඩ්කාස්ට් එක එන් කරන්න කලින් අංජන ඔයාට මොනවාද මේක බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ? ඇඩ්වයිසර්ස් නැත්නම් මොනවාම හරි කියන්න තියෙන මොනවද? විශේෂයෙන්ම රුක්ෂාන් මම හිතන්නේ දැන් මේ වෙලාවේ අපි මේ පොඩ්කාස්ට් එක කරන වෙලාවේ අපේ රටේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකුම ඩිස්කෂන් එක තමයි ලේ ඔෆ්ස්. ඒතර මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒතර අහහ. ඇත්තටම මටත් ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ලේ ඔෆ්ස් ගැන. එතකොට මට ඇත්තටම කියන්න පුළුවන් දේ තමයි මගේ අදහස. මොකද අර ගොඩාක් එම්ප්ලොයිස්ලා හිටපු කම්පනීස් තියෙනවා. ඒ වගේ කම්පනීස් දැන් මේ AI tools එක කොහොම කරත් කම්පැනි එකක් බලන්නේ ප්‍රොෆිට් එක වැඩි කරගන්නනේ. එතකොට AI tools use කරලා ඇත්තටම ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න පුළුවන් නම් එම්ප්ලොයිස්ලා ගොඩාක් ඒගොල්ලන්ට තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි ඇත්තම නෑ. දේ. අපි අහහ. අපි හිතමුකෝ අපි ෆවුන්ඩර් කියලා කම්පැනි එකේ. එහෙම හිතුවොත් ඇත්තටම එහෙමනේ මයින්ඩ් සෙට් එක. ඔව් එතකොට ඉතින් ඇත්තටම ගොඩක් අඩු අපි වියදමකින් රයිට්. ඔව් මට ඇත්තටම කියන්න ඕනේ මේ වෙලාවේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ වගේම ලෝකෙම විශේෂම වැදගත් මාතෘකාව තමයි ලේ ඔෆ්ස්. එතකොට ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම මටත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලේ ඔෆ්ස් ගැන. ඒ නිසා මම මේක ගැන කියන්නේ. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ වෙලාවේ මේ AI tools එක්ක අපි හිටපු ට්‍රැඩිෂනල් IT ඉන්ඩස්ට්‍රි එක වෙනස් වෙමින් යන්නේ. ඒතර අපි අර සාමාන්‍යයෙන් එම්ප්ලොයිස්ලා 100ක් විතර හිටපු කම්පැනි එකකට දැන් ඇත්තටම එම්ප්ලොයිස්ලා 20 දෙනෙක්ගෙන් වගේ වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ AI tools එක. ඒතර අපි හිතමුකෝ අපි කම්පැනි එකේ ෆවුන්ඩර් නැත්නම් CEO කියන පොසිෂන් එකකින් අපි හිතුවොත් ඇත්තටම අපිට ඕනේ කම්පැනි එක ප්‍රොෆිට් කරගන්නනේ. එතකොට ඇත්තට මේ AI tools use කරලා ඇත්තටම එම්ප්ලොයිස්ලා අඩු ගාණක අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒක තමයි ඇත්තම දේ. ඒතර අපි ඒ මයින්ඩ්සෙට් එකෙන් හිතුවොත්. එතකොට අපි හිතන් හිටපු IT ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම වෙනස් වෙමින් යන්නේ. ඒතර අපි හිතන් හිටපු තැන්වල ජොබ් ඔපචුනිටිස් අපිට අඩු වෙනවා. හැබැයි රුක්ෂාන් ඒ වගේම කියන්න ඕනේ මේ දවස්වල අපි නොදන්න අපි දන්න IT ඉන්ඩස්ට්‍රි එක නෙමෙයි අපි දන්න කම්පනීස් නෙමෙයි නමුත් ගොඩාක් ස්ටාර්ට්අප් කම්පනීස් ඇති වෙමින් යනවා මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. ඒ වගේම ගොඩාක් ප්‍රොඩක්ට් කම්පනීස් ඇති වෙමින් යනවා. එතකොට අතනින් අපිට ඔපචුනිටිස් නැති වුණත් අර වගේ අර මේ AI එක්ස්පෝෂර් එකත් එක්කලා එළියට එන ස්ටාර්ට්අප් කම්පනීස් ගොඩක් තියෙනවා. ගොඩක් ප්‍රොඩක්ට් කම්පනීස් එළියට එනවා. ඒතකොට ඒ වගේ අනිවාර්යෙන්ම. ප්‍රොඩක්ට් කම්පනීස් වල අපිට හ්ම්. ඔපචුනිටිස් තියෙනවා ඇත්තටම. තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම. අපි අර ඉතින් අංජන ඔව්. සෝරි කියන්නකෝ. ඔව් එතකොට ඇත්තටම අපි අර ඔපචුනිටි එකක් නැහැ අයියෝ ජොබ් එක නැතුව කියලා අපි අර ඒ මයින්ඩ්සෙට් එකට හම්බෙන්නේ නැතුව ඒ මයින්ඩ්සෙට් එකට වැටෙන්නේ නැතුව අපි මේ වෙනස් වෙන දේ තේරුම් අරන් අලුතෙන් ජොබ්ස් ඇති වෙනවා කියන එක අපි දකින්න ඕනේ. ඒක දකින්න නැතුව අපි අර නෙගටිව් මයින්ඩ්සෙට් එකේම හිතලා ජොබ් නැහැ කියන හිතන්නේ නැතුව ඇත්තට මම මේක දැකපු හින්දා කියන්නේ ගොඩාක් ප්‍රොඩක්ට් කම්පනීස් එළියට එනවා මේ දවස්වල ඒ වගේම ඒවා හරි ඉක්මනට ඉම්ප්‍රූව් වෙලා ඉස්සරහට යනවා. ඒවා තියෙනවා සමහරව ෆේල් වෙනවා සමහරව ඇත්තටම හොඳට ඉස්සරහට යනවා.
ඔව් ඔව් ඇත්තටම ඔපචුනිටිස් ඔව් රුක්ෂන් ඔව් ඇත්තටම ඔපචුනිටිස් නැති වෙනව නෙමෙයි අර අපි හිතන් හිටපු තැන් වලින් අපිට නැති වෙනවා නමුත් අලුත් තැන් වලින් ඔපචුනිටිස් අපිට එනවා ඒ නිසා එහෙම හිතන්නේ නැතුව අපි ස්කිල්ස් ටික වැඩි කරගෙන AI tools උත් එක්ක අපි ඉස්සරහට ගියොත් මම හිතනවා හොඳයි කියලා ඇත්තට මම කියන්න ඕනේ මම දැන් මම වැඩ කරන ක්‍රේන් අපේ කම්පැනි එකේ මම ඉන්ටර්විව් එකේදී අපේ CEO ඉෂාන් ජයමාන්න CEO ඉන්නේ. ඒතර ඉෂාන් මගෙන් ඇහුවා ඉන්ටර්විව් එකේදී ඔයාගේ මොනවද ප්ලෑන්ස් කියලා. එතකොට හයි ස්ටඩිස් වල ප්ලෑන්ස් තියෙනවද කියලා. මම කිව්වා මම ප්ලෑන් කරන්නේ හයි ස්ටඩිස් වලට 2030න් පස්සේ තමයි ප්ලෑන් කරන්න කියලා. ඊට පස්සේ ඉෂාන් මගෙන් ඇහුවා ඇයි 2030 වෙනකන් ඉන්නේ කියලා. ඇත්තටම 2030 වෙනකන් ඉන්න එකට මම දුන්න උත්තරේ තමයි හ්ම්. මේ ඇවිල්ලා AI එක්ක ඉන්ඩස්ට්‍රි එක වෙනස් වෙමින් යන වෙලාව. ඒතර මේ වෙලාවේ අපි අනිවාර්යෙන් මේ දේ එක්ස්පීරියන්ස් කරන්න ඕනි කියන මයින්ඩ්සෙට් එකේ මම ඉන්නවා කියන එක තමයි මම එයාට කිව්වේ. මේ දේ එක්ස්පීරියන්ස් කරන්න හ්ම්. ඕනි. ඉෂාන් හ්ම්. මට කිව්වේ අනිවාර්යෙන් අංජන එක්කෝ මේ වෙලාවේ අපි අපේ ප්‍රොඩක්ට් එකක් ඩිවෙලොප් කරන්න ඕනි. එහෙම නැත්නම් හරියට ප්‍රොඩක්ට් එකක් ඩිවෙලොප් කරන කම්පැනි එකකට එකතු වෙලා එයාලා එක්කලා ගමනක් යන්න ඕනි. හ්ම්. ඒක තමයි අතන මිෂාන් කියපු මෙසේජ් එක. අතන මට ඒක කියන්න ඕනේ මේ වෙලාවේ. මොකද අපි දන්න අපි දැනගෙන හිටපු තැන්වල අපිට ඔපචුනිටිස් නැති වෙනවා. ඒක ඇත්ත. නමුත් අලුතෙන් ඔපචුනිටිස් ගොඩාක් මේ වෙලාවේ මතුවෙමින් තියෙනවා. එහෙම ඔපචුනිටිස් වලට අපිට යන්න පුළුවන්. ඒ නැත්තම් අපි ළඟ අදහසක් තියෙනවා නම් අපි ළඟ ප්‍රොජෙක්ට් අයිඩියා එකක් තියෙනවා නම් අපිට අපිට විශ්වාසයක් තියෙනවා නම් මේක අපේ ලෝකෙට ඇත්තටම ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් දෙයක් කියලා අපිට ඒ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්නත් අනිවාර්යෙන් මේ AI tools එක්කලා පුළුවන් කියන දේ තමයි මට ඇත්තටම මෙසේජ් එකකට දෙන්න ඕනි. මොකද ලෝකේ ඕන තරම් ප්‍රශ්න දිනව විසඳන්න. කවදාකවත් ලෝකේ තියෙන ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒතර අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ දේ හරියට අපිට ඒකට උත්තරයක් අපි ළඟ තියෙනවා නම් අපිට ඒක ඇත්තටම software එකක් තුල solve කරන්න පුළුවන් නම් මේ තමයි හොඳම කාලේ. මේ AI tools එක අපිට හරි ඉක්මනට ඒක improve කරලා එළියට දාන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම මම නම් මේ layoffs ගැන සහ මේ AI එක හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා හිතාගෙන අපි ඒකට ඇඩප්ට් වෙලා මේ යන ගමන යා යුතුයි කියලා තමයි මම හිතන්නේ. අනිවාර්යෙන් මම හිතන්නේ 100% agree වෙනවා ඒ point එකත් එක්ක. අර අපි කියන වගේ the barrier has been never been lower. ඒ කියන්නේ අපිට software එකක් හදන්න නැත්නම් මේ දේවල් කරන්න තිබ්බ barrier එක ඒ entrance එක තිබ්බ අමාරුව මේ තරම් ලේසි වෙලා නැහැ මීට කලින් කිසිම AI දවසක tools එක්ක. අපි ඉතින් ඒ හින්දා අපි මම ආව මුල් හිතන්නේ කාලේ ඔව් ඔව් අපි කැම්පස් එකේ රුක්ෂන් මතකයිනේ software project එකක් කරද්දී Stack Overflow එකේම අපි සති ගණන් ඉඳලා තියෙනවා. yeah, මතකයිනේ. එතකොට අනිවාර්යෙන්ම AI tools stack එක ඇත්තටම ස්ටැක් ඕෆ්ලාගේ බැනුම් අහන්නත් ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩයි. නමුත් දැන් මම හිතන්නේ ප්‍රශ්න chat GPT තියෙනවා, Claude Code තියෙනවා, Cursor තියෙනවා, Windsurf තියෙනවා, එකින් එක නොකී AI tools හැම දෙයකම තියෙනවා. ඉතින් හොඳ තියෙනවා. tools තියෙනවා, AI slop තියෙනවා. ඉතින් හරි tool එක බලලා use කරන්න පුළුවන්. එහෙම කරොත් අංජන කිව්වා වගේ ඇත්තටම future එකක් හදාගන්න barrier එක මීට වඩා මම හිතන්නේ ලෝ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ lazy entrance එක තමයි දැන් ඉතින් software industry එකට තියෙන්නේ. ඒ හින්දාම තමයි තියෙනවා. quality එකත් සමහර තැන්වල අඩු වෙන්නේ. නමුත් මම හිතන්නේ ඔයාට ටාගට් එකක් තියෙනවා නම් ඔයාට අර අංජන කිව්වා වගේ අයිඩියා එකක් හොඳ එකක් තියෙනවා නම් ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම යන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් හදන්නත් tools ඕන තරම් දැන් තියෙනවා. ඉතින් තියෙනවා. අංජන මම හිතන්නේ අපේ අහන් ඉන්න කට්ටියට ගොඩාක් වැදගත් පොයින්ට්ස් හම් වෙන්න ඇති. ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඒ වගේම ඔයා කරන වැඩ සහ ඉස්සරහට කරන් ඉන්න වැඩ. ඉතින් මේ දේවල් අපි කට්ටියත් එක්ක ෂෙයා කරගද්දි ඒගොල්ලන්ටත් මම හිතන්නේ වැදගත් වෙයි. අංජන ඉතින් මේ පොඩ්කාස්ට් එක මගේ තුන්වෙනි පොඩ්කාස්ට් එක මම ටික කාලයක් වෙනවා පටන් ගන්න. නමුත් මේ ඉතින් මාත් ලොකුවට පොඩ්කාස්ට් කරලා නැහැ. තුන්වෙනි එක විදිහට මේක කරේ. ඔව්. ඔයාගේ කාලේ ඉතින් මේකට වැය කරාට ගොඩක් ස්තුතියි වෙනවා. ඔයාගේ ඉස්සරහ වැඩ ටිකක් සාර්ථක වෙන්න කියලා විශ් කරන ගමන් අංජන එහෙනම් අපි අදට වැඩේ නවත්වමු. හරි එහෙනම් රුක්ෂන්. මාත් ඇත්තටම මට පොඩ්කාස්ට් එකට ඉන්වයිට් කරලා ඇත්තටම රුක්ෂන්ට තෑන්ක් යූ කරන්න ඕනේ. ඒ වගේම රුක්ෂන්ටත් රුක්ෂන්ගේ වැඩ කටයුතු ඔක්කොම ටික සාර්ථක වෙන්න කියලා අපි විශ් කරනවා. thank you so much, Anjana. Thanks again for joining in the podcast and see you soon. Thanks. Bye. Bye.